Welcome to my YouTube channel. එනවද මාත් එක්ක සීනියර්ස්ලා ජූනියර් බැච් එකට දීපු ප්‍රී වෙල්කම් එක බලන්න. Okay, let's jump into the video. Good morning කට්ටියටම. ඔයාලා පරිස්සමට සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. අද අපේ බැච් එකෙන් ජූනියර්ස්ලාට ප්‍රී වෙල්කම් ඉවෙන්ට් එකක් ඕගනයිස් කළා. ඒකේ පොඩි ගේම්ස් වගේක් තමයි තියෙන්නේ. කට්ටියට එන්ජොයි කරන්න තමයි මේන්ම පර්පස් එක. අපි යමු ඉවෙන්ට් එකට. ඉවෙන්ට් එක තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් හෝල් එක පල්ලෙහා තියෙන නිව් එක්සෑම් හෝල් එකේ. කට්ටියම ඇවිත් තින්නේ ඉක්මනට යමු. ලීගල් ෆන් ෆියස්ටා 2025. මේක අපේ බැච් එකෙන් තමයි මුලින්ම පටන් ගත්තේ. අපි කලේ ජූනියර්ස්ලව ගෲප්ස් වලට බෙදලා ඒගොල්ලන්ගේ ටීම්ස් වලට නම් දුන්නා. ඒක ඉවරන ගමන් අපි ඉක්මනට ඉවෙන්ට් එක තියෙන හෝල් එකට ඇවිල්ලා ටීම්ස් ටික ලයින් අප් කරගත්තා. ඊළඟට අපි ඉවෙන්ට් එකේ ගේම්ස් ටික කට්ටියට පැහැදිලි කරලා ඒකේ තියෙන රූල්ස් ටික කිව්වා. ගේම් එකේ නම තමයි ජස්ටිස් ටවර්. මේකේ කරන්න තියෙන්නේ මෙතන තියෙන කප්ස් ටික අතනින් ඉඳන් දුවගෙන ඇවිල්ලා බැලුන් එකෙන් පිරමීඩ් එකක් හදන එක. පේනවනේ ඉතින් අපේ බැච් එකේ කට්ටිය බරටම වැඩ. ඇත්තටම හොඳ ඕගනයිස් එකක් තියෙනවා ඉවෙන්ට් එකේ. ඇත්තටම ඉවෙන්ට් එකේ කන්සෙප්ට්ස් වල වෙනම චිල් එකක් තියෙනවා. මේක ඕගනයිස් කරපු එක අපිත් ෆස්ට් ටයිම් හින්දා අපිටත් මේක හොඳ එක්ස්පීරියන්ස් එකක්. පේනවනේ අපේ ජූනියර්ස්ලාගේ තියෙන උද්‍යෝගේ පළවෙනි එකේ ඉඳන් ගේමේ ඉන්නේ. ini hadisnya enggak? දැන් ඉතින් දෙවෙනි ගේම් එක පටන් ගන්න තමයි හදන්නේ. මේ ගේම් එකේදී කරන්න තියෙන්නේ මියුසික් එක නටන ගමන් රවුමට ගිහිල්ලා මියුසික් එකේ ඉවරන ගමන් තනි කකුලෙන් හිට ගන්න එක. ඒකේ පොසිෂන් එක ඉස්සරහට යන්න යන්න මාරු කරනවා. පේනවනේ කට්ටිය වැඩේ පටන් අරගෙන කරගෙන යනවා. බලන්නකෝ අපේ බැච් එකේ කට්ටිය ජජ් කරන එක පැත්තකින් තියලා ඩාන්ස් කරනවා. කවුරු හරි කිව්වා ලෝයස්ලාට නඩු කතා කරන්න විතරයි පුළුවන් කියලා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක පෙන්නන්න. ඒ ටීම් එකම ගිහිල්ලා. මෙයා නිකන් අර ඕවර් කරනවා. ඩියෝටේට මේ ළමයි. අපේකට පේනවනේ ඉස්සරහට යන්න දෙන පොසිෂන් ටික ලේසි නෑ. මේ ඉන්නේ අන්තිම වෙනකන් ගේම ගහපු සෙට් එක. මේ කට්ටියත් ගේම අතෑරීම නෑ. ඇත්තටම මේ වගේ වැඩක් ඕගනයිස් කරන්න ලොකු ලොකුවට හිතන්න ඕනේ නෑ. කට්ටියකට ඉන්නවා නම් ඕන වැඩක් කරන්න පුළුවන්. මේ ගේම් එක නම් ලේසි මුනේ නෑ. ජූනියර්ස්ලා අතහැරීම නෑ වැඩි. ගේමට ගේම. ගේමේ හිටියට ෆුල් චිල් එකේ කරන්නේ. ඒක බලන් ඉන්න අපිටත් තාතල්. පේනවනේ? මේ ඉන්නේ ඉතින් අපේ බැච් එකේ ජැෆ්නවල ඉන්න සුගිරිම චරිතේ. මේ තමයි අන්තිම වෙනකන් ගේම ගහලා දෙන්නේ. පේනවනේ එකම ටීම් එකේ වුණත් ගේම නම් අතාරින්නේ නෑ. ෆයිනලි ඒ ගේම් එකත් ඉවර වුණා. පේනවනේ කට්ටියගේ සතුට. Remember as a queen, okay? And when we give you enough papers and sellotape, you have to use all the papers. And we will give you 20 minutes. Within this time, you have to dress your own. Sorry, there are 15 to find the time to have to drop them time.
ගේම් එක ඉවර වෙන තව විනාඩි 8යි තියෙන්නේ. බලන්නකෝ මේ ගෲප් එකේ වැඩ. අතරම සුපිරිම ගේමක් ගැහුවා. ටයිම් එකත් ඉවර වුණා. දැන් ඉතින් පැජන්ට් එක යන වෙලාව. කොහොමද ඩ්‍රෙස් කරලා තියෙන විදිය. ඒ ගේම් එකත් ඉවර කරලා දැන් ආවා බැලුන් ඩාන්ස් එකට. ඒ ගේම් එකත් ඉවරයි. දැන් ඉතින් ඊළඟ එක. දැන් යන්නේ ඕගොල්ලෝ දාන පැණි බවර ගේම් එක. බලමු අපි කොහොමද ඒක අපේ ජූනියර්ස්ලා කරන්නේ කියලා. ඒ ගේම් එකත් ඉවර කරලා දැන් ආව තොප්පි පාස් කරන ගේම් එකට. බලමු ඒක කරන විදිය. මේ ගේම් එකට අපේ හැයත් ආපු හින්දා අන්තිමට අපේ බැච් එකේ දෙන්නෙකුයි ජූනියර් බැච් එකේ කෙනෙකුයි තමයි ඉතුරු වුනේ. දැන් ඉතින් ඉතුරුලා තියෙන්නේ තව එක තරංගයයි. මේක කරන්න තියෙන්නේ පිටිපස්සේ තියෙන බේසමෙන් වතුර අරගෙන ඉස්සරහා තියෙන බෝතලෙට දාන්න. පේනවනේ ඉතින් අන්තිම ඉවෙන්ට් එකේ දවස පටන් ගත්තා වගේම එනර්ජි එකේ ඒ විදිහමයි. ජූනියර්ස්ලා වගේම තමයි සීනියර් අපිත් උපරිමයෙන්ම අද දවසේ එන්ජොයි කළා.
ඇත්තරම ඕගනයිසින් කමිටිය එක ලොකු මහන්සියක් ගත්තා අද දවස අමතක වෙන්නේ නැති ලස්සන දවසක් කරන්න. එහෙනම් guys ආයත් යුනිවර්සිටි එකේ මේ වගේ ලස්සන දවසකින් හම්බෙමු. එතකම් පරිස්සමටම ඉන්න. ජය වේවා.